තුන්වන් සරණයි මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය ආර්යපාල පෙරේරා. බෞද්ධ බොහෝ දෙනෙක් ඉල්ලීමක් තියෙනවා මේ බුද්ධ ධර්මයේ උගන්වන බෞද්ධ දර්ශනයේ උගන්වන මූලික කාරණා ගැන කෙටි දේශන ටිකක් රෙකෝඩ් කරලා දෙන්න කියලා. ඒ අනුව මම අද මුලින්ම තෝරාගත්තා අම්මා ගැන කරුණු ටිකක් බුද්ධ ධර්මයට අනුව ඔබට කියා දෙන්න. අම්මා කියන්නේ අපේ කාගෙත් තියෙන ප්‍රියතම වචනේ ආදරණීය වචනේ. හේතුව අපි මෙලොවට බිහි කරන්න කලිනුත් මාස 9මාරක් විතර මව් කුසේ තියාගෙන ආදරණීය විදියට පෝෂණය කළා. බොහොම දුක් විඳගෙන මෙලොවට බිහි කළා. තමන්ගේ ශරීරය තුලින්ම ආදරණීය පෝෂණීය කිරි ටිකක් ලබා දීලා සියලුම ශරීරයේ යහපත් විදියට අංගෝපාංග අත්පත ගාලා නාවලා සෝදලා පිරිසිදු කරලා දරුවෙකු මේ ලෝකයට මිනිහෙක් හැටියට බිහි කරන්නේ අම්මා. ඒක අමතක කරන්න බෑ කිසිම කෙනෙකුට. බුදු පියාණන් වහන්සේ මේ ගැන කතා කරනකොට උන්වහන්සේ පෙන්වා දුන්නා මහා බ්‍රහ්මයා ලෝකෙම අගුවයි කියලා ඉන්දියාවේ පිළිගන්න නිසා ඒ මහා බ්‍රහ්මයා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි අම්මා කියලා. අම්මා තමයි මේ ලෝකෙට මිනිස්සු බිහි කරලා සියලු කටයුතු ඒ විදිහට කළේ. ඒ වගේමයි පූර්වාචාර්ය නමින් අම්මා හඳුන්වලා තියෙනවා අපේ මුල් ගුරුතුමිය අම්මා. මෙහෙම කණ්ඩ පුතේ මෙහෙම කතා කරන්න මෙහෙම ඇවිදින්න මේ විදිහට අනෙක් අය ගැන හැසිරෙන්න හිතන මතන කතා කරන හැම කටයුත්තක්ම අපිට මූලික පාඩම කියලා දුන්නේ අපේ අම්මා. ඒ නිසා ජීවිත කාලේ පුරාම කවදාවත් අම්මාට නොසලකා ඉන්නවනම් ඒකත් බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා. එහෙම නොසලකන දරුවා වසලයකට සමාන කරලා තියෙනවා වසල සූත්‍රයේදී. ඒ වගේම පරාභව සූත්‍රයේදී මව්පියන්ට නොසලකනා පිරිහීමේ ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයෙක් කියලා පරාභව සූත්‍රයේදී හඳුන්වනවා. මේක අනිත් පැත්ත මංගල සූත්‍රයේ කිව්වා මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කාරණාවක්. එහෙම දරුවෝ දියුණු වෙන දිනෙන් දිනම. මේ විදිහට බලනකොට අපිට අපේ ජීවිතවල කවදාවත් අමතක කරන්න බැරි සංසාරික බැඳීමක් අම්මත් එක්ක තියෙනවා. ඇතැම් විටක මේ ජීවිතේ පමණක් නෙවෙයි සංසාරේ තවත් බොහෝ ජීවිතවලදී මේ අම්මම අපේ අම්මා වෙලා උපදින්නට ඇති අපි. මේ தත්ත්වය සලකලා බලනකොට අපේ ජීවිත වලින් බුදු පියාණන් වහන්සේ උගන්වපු බොහෝ දේ මාව මුල් කරගත්ත ගුණධම් වැඩිීමේ මාර්ගයක් හැටියට හඳුන්වා දීම සුදුසුයි. අනෙක් අතෙන් අම්මලාත් තේරුම් ගන්න ඕනේ කොයි විදිහේ දයාන්විත ජීවිතද අපි ගත කරන්න ඕනේ. කවදාවත් කුරුරු වෙන්න හොඳ නැහැ. දරුවන්ට ආදරයෙන් සලකනොත් තමයි ආදරයෙන් දිනන්න පුළුවන් මේ ලෝකේ. මේ විදිහට අපි එක එක කාරණාව ගැන විවිධ පැති වලින් බලමු. ඔබ හැමතෙම තෙරුවන් සරණයි.